සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් වෙනද විදියට සුපුරුදු පරිදි හැමෝම හොඳින් ඇති කියලා හිතන්න බෑ මේ වෙලාවේ. ඉතින් ගොඩාක් අපේ ආදරණීය ජනතාව පීඩාවට පත් වෙලා උන්ගේ සියලු දේ නැති වෙලා. ඉතින් පහුගිය දවස්වල වීඩියෝ එකක් දාන්නවත් හිත දුන්නේ නැහැ. අපිට කරදරයක් නැති වුණත් අපි ගොඩාක් දුකෙන් හිටියා අපේ අනිත් ආදරණීය ජනතාව වෙනුවෙන්. ඉතින් මුලින්ම ප්‍රාර්ථනා කරන්නේ ඔවුන්ගේ කඩා වැටුණු ජීවිත යලි ගොඩනගා ගන්න ඉක්මනින්ම ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ පොට් ටයිටේනියම් මල් පෝච්චි ගත්තාම ඔයාලා කොහොමද ඒවයි මල් පැල හිටවන්නේ? ඉතින් මම නම් මේවයි පස් දාලා ස්ථිරවම පැලයක් හිටවන්නේ නැහැ. මේ විදියට නිතර මම මෙතෙන්ට මේක ඇතුළට වෙනම පොට් එකක් තමයි මල් ගහක් එක්ක දාන්නේ. ඉතින් ඇතුළට කිරි හට්ටියක් ගඩොල් ගැටයක් මොකක් හරි තියලා ඒක උඩින් මේ විදියට වෙන මල් පෝච්චියක් තියෙනවා. ඉතින් එතකොට මේ පෝච්චිය සවුත්තු වෙන්නෙත් නෑ. පස් දාලා හිටෙව්වහම මේවා මඩ ගෑවිලා නිකන් කැත වෙනවනේ. ඉතින් මේ වගේ මල් පෝච්චි ටිකක් මිල වැඩි හින්දා අපි මේවා පරිස්සම් කරගන්නත් ඕනනේ. ඉතින් ඒ වගේම හැමදාම මම සතියකට සැරයක් විතර මේ පැලේ මාරු කරනවා, වෙන පැලයක් දානවා. ඉතින් එතකොට මෙතෙන්ට වෙනස් විදියට ලස්සනට පේනවා. ඉතින් ඔන්න ඔයාලත් මේ වගේ මල් පෝච්චි ගත්තාම මේ විදියට කරලා බලන්නකෝ. එතකොට ඔයාලටත් ඒක ලස්සනට තියාගන්නත් පුළුවන්. ඒ වගේම නිතර මිදුලේ වෙනස් විදියට දකින්නත් පුළුවන්. ඉතින් මේ දවස්වල නම් ඔන්න අපි ඉන්ටර්ලොක් වලත් පාත් වලත් මේ දියසෙවල් බැඳිලා වැස්සට. ඉතින් ඒ ටිකත් මම අද මේ විදියට සුද්ධ කරගත්ත ටිකක්. සුද්ධ කරගෙන ඉතින් අලුත් අවුරුද්දට මිදුලට අලුත් පෙනුමක් දෙන්න පොඩි තැන් මං වෙනස් කරන්න හිතුවා. ඉතින් මෙතෙන්ට මෙන්න මේ තැඹිලි පාට ඇන්තූරියම් මංගාව තියෙන වර්ගයේ පැල දෙකක් මෙතෙන්ට තිබ්බා. ඒක හරිම ලස්සනයි. ලස්සන තැඹිලි පාටක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් ওই විදිහට තියලා මේ පාත් දෙකේ අනිත් දෙපැත්තට රතු පාට ඇන්තූරියම් පැල ටිකකුයි මේ පැත්තට රතු පාට ඇන්තූරියම් පැල ටිකක් තිබ්බා. අනිත් පැත්තට මංගාව තියෙන දම් පාට ඇන්තූරියම් පැල කීපයක්වත් තියාගත්තා. ඉතින් මේ වගේ මිදුල එක තැන් අපි කාලෙන් කාලෙට වෙනස් විදියට හැදුවහම මල් පැල ටිකක් පෝච්චි ටිකක් එහා මෙහා කරලා ඉතින් අපිට වෙනස්ම විදියට හොඳ ලස්සනක් මිදුලේ නිතරම දකින්න පුළුවන්. හැමදාම එකම විදියට දකින්නට වඩා. ඉතින් ඔන්න මේ පැත්තටත් මම මේ තියාගත්තේ මේ තැඹිලි පාට ගහකුයි මේ දම් පාට. මෙන්න මේ දම් පාට ඇන්තූරියම් වර්ගය හරිම ලස්සනයි. හරිම ලස්සන දම් පාටක් තියෙන්නේ මේකේ. මේ මන්නම් හරි මාසයි මෙන්න මේ ඇන්තූරියම් වර්ගයට. ඉතින් ඔන්න ඔය විදියට ඒ පාත් එක දෙපැත්තට මම ලස්සනට ඇන්තූරියම් පැල ටිකක් තියාගෙන පොඩි වෙනසක් කරා මිදුලට. ඉතින් මේ වගේ වෙනස්කම් තවත් ඉදිරියටත් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒවත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න. ඉතින් ඒ වගේම දැන් මේ පොට් වල තියෙන කනාටු වෙච්ච ගස් ඒ වගේ ඒවත් මේ දවස්වල මං රීපොට් කරන ගමන් තමයි ඉන්නේ. එතකොට ඉතින් අලුත් අවුරුද්ද එනකොට අපිට හොඳ පිරිපුන් පැල ටිකක් මිදුලේ තියාගන්න පුළුවන්. ඉතින් මේ සෙන්සවේරියා පැලෙත් පොට් එකට වැඩි දැන් පැල ගොඩාක් දාලා ඉතින් ඒකිනුත් මම පැල ටිකක් කපලා අයින් කරගෙන ආපහු මේ විදියට හිටව ගත්තා. ඉතින් මෙන්න මේ පොතොස් පැලෙත් දැන් ටිකක් කනාටු වෙලා වැල් දික් වෙලා හොඳටම කොළත් චූටි පසේ සරු බවක් නැහැ. ඉතින් බලන්නකො ඒකේ මුල් කුට්ටියක් තමයි දැන් ගොඩාක් තියෙන්නේ. ඉතින් ඒක හින්දා ඒකත් මම අයින් කරලා මෙන්න මේ විදිහට අතු ටිකක් වෙනම ඒකටත් හිටව ගත්තා මේ ආපහු මුල ඉඳන් හැදෙන්න.
මේ ප්ලාන්ට් එකත් මං මීට මාසෙකට විතර කලින් හිටව ගත්තා. අපහු රිපෝට් කළා. ඉතින් බලන්නකෝ දැන් හරි ලස්සනට මල් හැදිලා. ඔන්න ඉතින් වැස්සෙන් මගේ මේ අටපෙතියා ගස් ටිකත් ඔක්කොම බිමට වැටිලා ලස්සනට කහ පාටට හැදිලා තිබුණු අටපෙතිය ගස් ටික ඉතින් වැස්සට ගස් බර වෙලා ඒකත් බිමට වැටිලා ඉතින් මගේ වීඩියෝස් බලන මට කමෙන්ට් දාන ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයා අද නම් මගේ වීඩියෝස් බලන්නේ. ඉතින් මාව subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් හැමෝම පරිස්සමෙන් ගොඩක් ඉන්න. ගොඩාක් මේ කාලේ අපි පරිස්සම් වෙන්න ඕනි. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක් වේවා.